Hi, good morning. අපි නිවිතිගල ඉන්නේ. අද මේ 14th stage එක heritage trail එකේ අවසාන last stage එක. අපි නිවිතිගල ඉඳලා රත්නපුරයට කරනවා. ඒතර මෙතන කිලෝමීටර් 18ක් විතර වගේ තියෙනවා. මෙතන තියෙනවා බස් ස්ටෑන්ඩ් එක, ඒ වගේම සෙන්ට්‍රල් මාකට් එක. එහෙමනම් අපි අද අවසාන ස්ටේජ් එක, the last stage of heritage trail from Galle to Ratnapura, about 18 kilometers. Morning ඔයගොල්ලෝ උදේට breakfast ගන්න ඕන නම්, බත් කන්න ඕන නම් එතන ආකාශ හොටෙල් එකට එන්න. උදේ ඒගොල්ලන් උදේ 6:00 වෙනකොට ඇරෙනවා. right? මතක තියාගන්න. මේක මේ round about එක ගාව නිවිතිගල තියෙන්නේ. උදේ පාන්දර මාවත් ඔයගොල්ලන්ට කන්න පුළුවන් මේ ආකාශ කියන හොටෙල් එකේ. හොඳ කෑම එකක් තියෙනවා. උදේ පාන්දර කන්න පුළුවන් ඔයගොල්ලන්ට තාම. පත් පිරිසුදු නැහැ. ආකාශ හොටෙල්. okay. මතක තියාගන්න. උදේ 6:00 වෙනකොට කන්න පුළුවන්. දැන් වෙලාව 7:00 8:00 අපි ට්‍රේල් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. නිවිතිගල මේන් ස්ට්‍රීට් එකේ ඉන්නේ. 7:14 අපි තාම කිලෝමීටරයක් අතරින් අපි නිවිතිගල හෝටල් එකට හරහා යන්නේ. Last day. 14th stage of heritage trail. අද අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ නාගරික වගේ ඒ කැලෑ එහෙම හම්බ වෙන එකක් නෑ. මොකද නිවිතිගල ඉඳලා රත්නපුරයට කියන්නේ ගොඩක් දියුණු හරියක්. අපි තාම කිලෝමීටර එකක්වත් ගියේ නෑ. මං හිතන්නේ ඔන්න කඳු ටික දර්ශනය වෙන්න ගන්නවා. මේ නිවිතිගල ටවුන් එක බොහොම යුනික්. මොකද මෙහි මැණික් වෙළඳ පොලක් තියෙනවා හැමදාම. ඒක වහම ලංකාවේ තියෙන ලොකුම මැණික් වෙළඳ පොළ තියෙන. මට ඉන්න බලන්න ඉන්න වුණේ නැහැ. මොකද මට වෙලා නැති නිසා. අපි කිලෝමීටර් 2ක් විතර නිවිතිගල ටවුන් එකේ ඉඳලා එනකොටම ලස්සන ගැමි පාරක් හම්බුණා. Hello, good morning. So that's the beauty of this trail. අපි ලස්සන මොස්ක් එකකුත් පාස් කරනවා. Good morning. 7:26. ඒක started this mosque in 1947. Amazing. තවත් ලස්සන පන්සලක් කතරගම දේවාලය. නිවිතිගල කතරගම දේවාලය. අපි පාස් කරන කිලෝමීටර් 2ක් විතර වගේ යනකොට හරිම ලස්සනයි මේ ගමේ පාරවල් තියෙන්නේ ඔක්කොම. නිවිතිගල ඉඳලා කිලෝමීටරයක් යනකොටම ලස්සන පාරවල් වලට අපි වැටෙනවා. එහෙනම් අපි ගිහිල්ලා තව ගිහිල්ලා හම්බුව දැන් වෙලාව 7:40. එනවා නේද බෝගහක් අස්සෙන් ලස්සන පන්සලකුත් බුද්ධ ප්‍රතිමාවකුත් තියෙනවා. මේ හරි ලස්සනයි. අපි කිලෝමීටර් 2.5ක් විතර ඇවිල්ලා. නියම ගැමි පරිසරයක් තියෙනවා. 7:44 අපි නැවතත් අර රත්නපුර නිවිතිගල පාරටම වැටෙනවා. නමුත් අපි ඒ පාර ගන්නෙ නෑ. අපි මේ එතන කෙලින් තියෙන පාර යනවා අලුපොත පැත්තෙන් තමයි අපි නිවිතිගලට යන්නේ. මේ අපි නිවිතිගල ටවුන් එකේ ඉන්නකොට ඒ ආපු පාර තමයි රත්නපුර යන පාර ගන්න. අපි දැන් වෙලාව 7:46. අපි මේ රත්නපුර නිවිතිගල පාරෙන් පාතගඩ අලුපොත පාර හරහා තමයි යන්න හදන්නේ. අපි යන්න ඕනේ මෙහෙට. අපි 3rd කිලෝමීටර් එකේ වගේ ඉන්නේ. අපිට ලස්සන පාරක් හම්බ. 8:01 වෙලාව දැන් අපි කිලෝමීටර් 3.5ක් විතර ගිහිල්ලා. බලන්නකො ලස්සන ඒ වතු මැදින් අපි යනවා. ඒ වතු කියන්නේ මේවා පොඩි තේ කෑලි. පොඩි ගම්මාන අතරින් අපි යනවා අලුපොත. ලස්සන කඩයක් තියෙනවා. ආගස් ටිකක් තියෙනවා දිගටම. අපි මේ පාතකඩ පැත්තට එන ගමන් ඉන්නේ දැන්. වෙලාව 8:07. අපි කිලෝමීටර් 4ක් ඇවිල්ලා. අපි මේ හන්ගමු ගඟ අපි ඊයේත් මේ ගඟත් එක්ක සමාන්තරව ඇන්දාන ඉඳලා නිවිතිගලට එනකොට දැන් මම අදත් මේ ගඟත් එක්ක ගමන් කරනවා. මං හිතන්නේ අලුපොතට විතර යනකම්. ඊට පස්සේ මේ ගඟ වැටෙන්නේ කළු ගඟට. ඔව් රක්වාන කඳුපන්දියෙන් පටන් ගන්නෙ. රක්වාන ගඟ කියලා කියනවා. හැබැයි Google Map එකේ තියෙන්නේ හංගමුව ගඟ කියලා. අපිට අපේ යාළුවෝ දෙන්නෙකුත් අපි කිලෝමීටර් 4 පාස් කරලා ඉන්නේ. අපි ඉන්නේ පාතකඩ කියන හරියේ. අපි හංගමු ගඟත් එක්ක පැරලල්ව තමයි යන්නේ. වෙලාව 8:16යි. අද අපි ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. මම හරි ආසයි ඒකට. මොකද මේ පැත්තේ ගොඩක් අවුව තියෙන හරි ලස්සන දවසක් අද. අපි අලුපොත ඇල්ල බලන්නත් යමු මෙතන.
අපි අලුපොත්තට යන්නේ දැන්. මේ පාතකඩ විද්‍යාලය. අපේ 8:46 වෙලා දැන් ඔය පාතකඩ කියන හරිය ඉන්නේ. පාතකඩ කියන පොඩි බාබර් සාපුවක් තියෙනවා. ඒක පාස් කරගෙන අපි ඉස්සරහට යනවා. පාතකඩ පොඩි කඩමණ්ඩියක් එක්ක අපි 8:29 කිලෝමීටර් 5ක් ගිහිල්ලා තියෙන්නේ අපි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ගමක පාරක් මේ විදිහට තමයි යන්නේ. එක පැත්තකින් තේ තියෙනවා. අනිත් පැත්තෙන් පාර තියෙනවා. 8:42යි වෙලාව. අපි දැන් අලුපොත්තට ලං වෙලා තියෙන මං හිතන්නේ මේ හරිය තමයි දියඇල්ල තියෙන්නේ. අපි රත්නපුරේ යන ගමන් අන්තිම ස්ටේජ් එක ස්ටේජ් 14 නිවිතිගල ඉඳලා. මේ පොඩි කඩයක් ලස්සන කඩයක් තියෙනවා. මම නම් මේ තැඹිලි ගෙඩියක් බොන්න කියලා බලන්නේ. මේ මහත්තයා ඉන්නවා මෙතන ඕන වෙලාවක ඕගොල්ලෝ යන ගමන්. ඕගොල්ලෝ මේ වෝක් එක කරනවනම් මෙතුමාගේ කඩෙන් සමහර විට උදේට කන්නත් පුළුවන් වෙයිනේ. ඒ කන්න තියෙනවා. මම ඕගොල්ලන්ට දාන්නම් යාගේ නම්බරෙත් ඔන්න තියෙනවා. කෙලින් බලා ගන්න ඕගොල්ලෝ. අටයි 58යි මං හිතන්නේ මෙතනින් මේ පාලමෙන් ගියාම අලුපොත ඇල්ල බලද හැකි. නමුත් මම මේ වෙලාවේ යන්නේ නැහැ. මට වෙලාවක් නැහැ යන්න අලුපොත ඇල්ලට. අපි මෙතන පොඩ්ඩක් මේ පාලමක් තියෙනවා. තවත් පාලමක්. පොඩි පාලමකුත් තියෙනවා මේ. එහෙනම් අපි යමු. අපි අලුපොත ඇල්ල බලන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට එන ගමන් මේ පැත්තට ගිහිල්ලා කිලෝමීටරයක් විතර ගියාම පන්සලක් තියෙනවා. එතනින් ඇල්ල බලන්න පුළුවන්. මම මේ වෙලාවේ යන්නේ නැහැ ඇල්ල බලන්න. ඕකේ. වෙලාව 9:07යි. අපි නැවතත් අලුපොත ඇල්ලත් බලාගෙන පාර වෙනස් කරා. මම දාගෙන ආපු පාරට වඩා ලස්සන පාරකින් යන්න. මේක හංගමු ගඟ අයිනෙම යන පාරක් දිගටම සෑහෙන උඩට අපි ගිහිල්ලා බලමු. නමය එකයි. අපි මේ අලුපොත් පැත්තට යන ගම අලුපොත ඇල්ලත් බලාගෙන ඉස්සරහට යනවා. අපි කිලෝමීටර් 7.6ක් ඇවිල්ලා මේක හංගමුව පාර රත්නපුර. අපි මේ පොඩි පාරකට වටනවා. ඒ පාර ඉස්සෙල්ලා පාරට වඩා පොඩි. ඒ හොඳයි මං හිතන්නේ. 9:23යි. අපි 3 වෙනකොට එන්න ඕන. කතාවක් තියෙන උත්සවයක් තියෙනවා කියලා. මේ ගවර්නර්ස් ඔෆිස් එකේ. මේ හෙරිටේජ් ට්‍රේල් එකට මූලික වුණේ Southern and Sabaragamuwa governors offices. But central government එකේ blessings එකත් එක්ක in order to increase the tourists to Sri Lanka by giving them the opportunities, new products, a hike, 14 days hike. පොඩි වැස්සක අපි යන්නේ හංගමුගම දැන් යන්නේ අපේ දකුණු අත පැත්තෙන්. හංගමුගම ගඟ යන්නේ දකුණු අත පැත්තෙන්. ඔයගොල්ලන්ට පේනවනේ. ඒක මං හිතන්නේ ප්‍රොජෙක්ට් එකක් යනවා. ඩෑම් එකක්. අපරාධේ. ඒක ජරා වෙනවා. අපි හංගමු ගඟත් එක්ක දකුණු පැත්තෙන් හංගමු ගඟ යනවා. අපි මේ පැත්තෙන් ඉස්සරහ පාරේ යනවා ඉස්සරහට රත්නපුර පැත්තට. අපි ඊයේත් හංගමු ගඟ අපිත් එක්ක හිටියා. අදත් ඉන්නවා. ගොඩක් පැරලල් දිගටම යනවා අපේ දකුණු අත පැත්තේ. 9:51යි වෙලාව. අපි කිලෝමීටර් 8 ඉඳලා 9 ඉන්නේ. අද ලොකු ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. එතකොට මේ හංගමු ගඟ ගිහිල්ලා වැටෙන්නේ කළු ගඟට. මේක රක්වාන කඳුපන්තියෙන් තමයි පටන් ගන්නෙ. ඊ ඇන්දානෙදිත් මේ ගඟ මාත් එක්ක සමාන්තරව ගියා. අදත් දැන් දිගටම සමාන්තර යනවා මේ පාරත් එක්ක. මේ ගඟේ තියෙන විශේෂත්වයක් තමයි මේකේ මැණික් කරන ගොඩක් අය. මේගොල්ලෝ කිමිදිලා යටට ගිහිලා වැලි උඩට ගෙනල්ලා ඒවෙන් මැණික් ගල් හම්බ වෙනවා ඒගොල්ලන්ට. මේ හංගමු ගඟ විශේෂ ගඟක්. මේ නිවිතිගල තමයි ලංකාවේ ලොකුම මැණික් වෙළඳපොළ තියෙන්නේ. ඒ කියන්නේ දවස් 7ම මැණික් වෙළඳපොළ තියෙනවා. ඒක හරිම විශ්වාසයෙන් තියෙන වෙළඳපොළක්. එතන හොරබොරු වංචා නැහැ. කෝටි ගණන් වල මැණික් එතන වෙන්දේසි වෙනවා. ඒ වගේම ෆොරිනර්ස්ලාත් එනවා. ඕන කෙනෙකුට ගිහිල්ලා මැණිකක් ගත්තොත් එතන මැණික්
හැමතිස්සෙම ජෙනුවින්. ඒක තමයි විශ්වාසය තමයි ඒගොල්ලෝ පවත්වාගෙන යන්නේ. එහෙමනම් 9:58යි වෙලාව. බඩත් පිරලා තියෙන්නේ, සෑහෙන දේවල් කෑවා, කෙසෙල් කෑවා, තැඹිලි බිව්වා. අපි ඉස්සරහට යන්න ඕනනේ. දැන් කිලෝමීටර් 9 වගේ ඉන්නේ. එහෙමනම් අපි තව ටිකක් දුරට ගිහිල්ලා කතා කරමු. මේ ගංගාව මොකද මේ පාට වෙලා තියෙන්නේ? මොකද මුළු නිවිතිගාල සහ අවට ප්‍රදේශවල මේ පතල් කැණීම් වල ඔක්කොම සෝදා හරින මඩ පාතුර එන්නේ මේකට. ඒක නිසා තමයි මේක තනිකර මඩ පාට වෙලා තියෙන්නේ. මේකේ අනිත් එක කැණීම් කරනවා දිගටම. 10:02 අපි කිලෝමීටර් 9ක් විතර ඇවිල්ලා. අපි ඉන්නේ මගුරුගොඩ. හන්ගමු ගඟ අයිනෙම්ම යන්නේ. මේ හන්ගමු ගඟ අපේ දකුණු පැත්තෙන් යනවා අපිත් එක්කම ඉස්සරහට. මේක කළු ගඟ පෝෂණය කරන රක්වානේ කඳු වලල්ලේ ඉඳලා එන වතුර ධාරාවක්. මේක වැටෙන්නේ කළු ගඟට තමයි. අපි යන්නේ කනාදොලට. මේවා කාපටඩ් රෝඩ්ස් උනාට හරි ලස්සනයි. ග්‍රීන් කලර් එක, ගස් තියෙන විශාල ගස් තියෙනවා. ඒ වගේම කුරුල්ලෝගේ කෑ ගහිල්ල, ඒ වගේම ගඟ ළඟින්ම තියෙනවා. ඒක නිසා බොහොම ලස්සනයි. මගුරුගොඩ බ්‍රිජ් එක මේ හන්ගමු ගඟ හරහාම තමයි තියෙන්නේ. අපි දැන් කිලෝමීටර් 10 විතර වගේ ඉන්නේ. වෙලාව 10:08යි. අපි දකුණු පැත්තට යන්න ඕන. බලන්න තියෙන ලොකු ගස්. such a beautiful. හරිම හෙවණයි. මේක තමයි ගඟේ බ්‍රිජ් එක. අපිට මම හිතන්නේ තව කිලෝමීටර් 8ක් විතර යන්න තියෙනවා. දැන් වෙලාව 10:08යි. I love this village roads. Look at the trees. Look at the rocks by the side of the road. I love the rocks. Rocks can tell stories of 3.5 billion. අපිට ඒ කියන්නේ solar system formation එකේ ඉඳලා 10:37යි වෙලාව. අපි කිලෝමීටර් 10ක් ඇවිල්ලා. ලොකු වැහි වලාකුලක් තියෙනවා. මට ඒ වගේ වැහි වලාකුලකින් වැස්සක් දුන්නෙම නෑ. පොඩි වැසි තමයි දුන්නේ. අපි මේ ගඟත් එක්ක පැරලල් තමයි දිගටම යන්නේ. මම හිතන්නේ අපි ගඟ ක්‍රොස් කරනවා තව කිලෝමීටර් 2කින් විතර. සමහරට කිලෝමීටර් 6කින්. වැව්වක් තියෙනවා. මං හිතනවා මට අවුව. තේවි කියලා මේ වැහි වලාකුල. යාවි කියලා ඉතින් අපි බලමු. සමහර වෙලාවට මට බල්ලෝ කරදර කරා. එක බල්ලෙකුට මං පොඩ්ඩටම බය වුණා. විශාල බල්ලෙක් පැන්න. බෑ ඒගොල්ලෝ කියන බල්ලා කන්නේ නැහැ කියලා. කිලෝමීටර් 10මාරක් විතර ඇවිල්ලා තිනවා. දැන් මේ හංගමුව බ්‍රිජ් එක කියන තැනින් අපි හංගමුව ගඟෙන් එහා පැත්තට යනවා. ඔව්. 11:09 දැන් වෙලාව. හංගමුව we are crossing the bridge now. වෙලාව 11:14 මම හිතන්නේ කිලෝමීටර් 11-12 වගේ දැන් යන්නේ. තව රත්නපුරයට කිලෝමීටර් 3-4ක් විතර වගේ තියෙවි. අපි හංගමුව කියන හරියෙන් මේ හරි හැමතැනම වගේ මම හිතන්නේ මැණික් පතල් තියෙනවා. මැණික් කාරණ එක තමයි කරන්නේ. ගෙවලුත් තියෙනවා ලස්සනට හද. මම හිතන්නේ මැණික් හම්බ වෙනවා මේ හරිය ගොඩක්. නිවිතිගල ඉඳලා කිලෝමීටර් 12ක් විතර වගේ ගියාම මේ හංගමුව කියන හරිය තියෙනවා. වැස්සකට වුණා. ඊට පස්සේ දැන් නම් වැස්ස ඉවරයි. අපි හංගමුව මහාවිද්‍යාලය ගාවින් දැන් යන්නේ ඉස්සරහට. 11:57යි. තව කිලෝමීටර් 6ක් විතර යන්න තියෙනවා. රත්නපුරේට. කිලෝමීටර් 12:13 ඉන්නේ. දැන් අපිට වෙල්ලේ ආයවල් හම්බ වෙනවා. අපි හංගමුව පාස් කරලා දැන්
12:24යි. තාමත් අපිට කඳු වලල්ලක් පේනවා අපි යන්න ඉස්සරහට. දැන් ටිකක් අවුව වැඩි. 12:35යි අපි හංගමුව පාලම තියෙන මෙතන මේ පැත්තේ. අපි දැන් යන්නේ රත්නපුරට මේ පැත්තට. It's a beautiful place. Yeah. හංගමුව ගඟ දිගේ තමයි අපි දිගටම ආවේ. ඇවිල්ලා දැන් තව කිලෝමීටර් 2ක් විතර තියෙනවා. අපිට මේ පැත්තට යන්න ඕනේ නැහැ ඇත්තටම. නමුත් අපි නිකන් හංගමුව පාලම උඩින් ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් එහා පැත්තේ. ඒ කරවිට පැත්තට යන්නේ. අපි යන්නේ දැන් රත්නපුරේ පැත්තට. වෙලාව 12:36යි. අපි ඉන්නේ හංගමුව පාලමුවද. මෙතනින් අපිට තව කිලෝමීටර් 2ක් විතර වගේ තමයි තියෙන්නේ. මේ බලන්න මේකේ වතුර වල හැටි සම්පූර්ණයෙන්ම උඩ නිවිති ගල ඉඳලා දිගටම මේ හංගමුව ගඟ කළු ගඟට ෆීඩ් කරන්නේ. නමුත් මේකේ සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා තියෙන හේතුව මේක මැණික් ගන්න නිසා ඒ වතුර ඇවිල්ලා. වෙලාව 12:39. තව කිලෝමීටර් එකක් හෝ දෙකක් තමයි තියෙන්නේ අපිට ඔරලොස්සු කණුව ගාවට යන්න. මේක තමයි අපිට හම්බුච්ච ප්‍රධානම පාර. අපි ඔරලොස්සු කණුව ගාවෙන් පටන් අරන් ඔරලොස්සු කණුව ගාවෙන් ඉවර කරනවා. 4th day 14th stage heritage trail. It's amazing to come to Ratnapura. Wow, such a beautiful. Let's go. It's mixed feelings. You are leaving the trail. Maybe another 1 hour's time we are leaving the trail. But after 14 days, reaching Ratnapura, and it's amazing. Full of cows, so you got to cross to the other side. Look at that guy. Hello. They don't bother about the vehicles. මේ ආවේ නයින වංගුව කියන එක. එතන ඔයගොල්ලෝ ආවොත් ඔයගොල්ලෝ ගොඩක් එකක් බොන්න පුළුවන්. ට්‍රේල් එක කරන ගමන් මෙතෙන්ට එන්න. වාක් හඳුන්වන නැගෙන තව කිලෝමීටර් 3ක් විතර අපිට යන්න තියෙනවා. 240 වෙලාව. අපි කිලෝමීටර් 16 ඉඳලා 17 වෙනකන් ඉන්නේ. මම දැන් තව කිලෝමීටර් කමාරක් විතර යන්න තියෙනවා. රත්නපුරේට. ලන්ච් ටිකුත් කෑවා එකයි පෙරක්කුනේ. දැන් 240 වෙලා. ගැටන්ගම කියන හරිය ඉන්නේ 2:44 වෙලාව. අපි 16 to 17 kilometers. 2:53යි අපි රත්නපුරයට ඇවිල්ලා ඉන්න දැන්. සුමන මහාවිද්‍යාලය පළවෙනි රත්නපුර බෝඩ් එකක් දැක්කේ. Oh. Haha. After 13 days 14th stage එක almost finished. We saw the first board Ratnapura. අපිට පේනවා මෙතනත් පේනවා පන්සලකත් බෝඩ් එක. යන්නේ දැන් මද්දුව සොකර් ග්‍රවුන්ඩ් එක ගාවේ. වෙලාව 2:56යි. We are finishing the trail. It's a lovely soccer grounds, I think. Lovely place. Very soft ground. .8 kilometers වලට පස්සේ අපි බ්‍රිජ් එක පාස් කරනවා මම හිතන්නේ කළුගඟ රත්නපුරේ. ඒකට මෝඩ පාලම කියලා කියන්නේ. ඇයිද දන්නේ? වෙලාව 3යි. අපි 3ට රත්නපුරේ මෝඩ පාලම උඩ. It's amazing. මොකද පේනවද? කළුගඟ. මේ තියෙන කළුගඟ.
අපේ ට්‍රැක් එක 14 days 14 days 14 stages heritage trail we are finishing amazing you can see the grounds I think the Sivali grounds this is Ratnapura it's Ratnapura city I should find where the clock tower is. You can see a boat tree. Boat tree එකක් පේනවා. වෙලාව 3:05යි. The clock tower එක පැත්තට යන්න ඕන. After 13 days I managed to come to near the clock tower. That was amazing and 13 days of walking. I am here in the clock tower after 14 days walking from Galle to Ratnapura. This is the library and මේක තමයි clock tower එක. අපි කොටුවේ clock tower එකෙන් පටන් අරගෙන රත්නපුර clock tower එකෙන් ඉවර කරා. අපි හම්බ වෙමු. 14 stages of heritage trail. අපි ඉන්නේ clock tower එක ගාව රත්නපුර. අපි 14 days 14 stages ගාල්ලේ ඉඳලා රත්නපුරේට heritage trail එක ඉවර කරා අද. දැන් වෙලාව 3:10යි. So that was an amazing trail. So beautiful. I think you have to do the trail very soon. Walking down this empty road alone, where every mile reminds me you're already gone. The echoes of your voice still whisper in my mind, a fading melody I'm trying hard to find. And I keep holding on, though the night is growing cold, chasing every memory. I'm scared to let go.